Hello guys, welcome කියලා පිළිගන්නවා මලිත official Apple app YouTube channel එකට. හරි. එතකොට මේ වෙද්දි Apple iOS 26.5 කියන අප්ඩේට් එක රිලීස් කරලා තියෙන්නේ. අප්ඩේට් එක රිලීස් වුණේ 2026 පස්වෙනි මාසේ 11 වෙනිදා. හරි. අපි මේ වීඩියෝ එකේ කතා කරමු. මොනවද මෙන්න මේ iOS 26.5 කියන අප්ඩේට් එකේදී අපිට හම්බ වෙලා තියෙන අලුත් features කියන එක ගැන. අපි ඉස්සෙල්ලාම කතා කරමු iOS 26.5 කියන අප්ඩේට් එක සපෝට් කරන devices මොනවද කියලා. iPhone SE series එක ගත්තාම SE series එකේ second gen ඉඳලා ඊට වඩා වැඩි generation වලට මෙන්න මේ අප්ඩේට් එක සපෝට් කරනවා. ඒ වගේම iPhone 11 ඉඳලා 17 Pro Max එකන් තියෙන device වලට මෙන්න මේ අප්ඩේට් එක සපෝට් කරනවා. අපි එහෙනම් දැන් කතා කරමු මොනවද මෙන්න මේ iOS 26.5 කියන අප්ඩේට් එකේදී අපිට හම්බ වෙලා තියෙන අලුත් features කියලා. messages වල ගත්තාම අපිට encrypted RCS messaging කියන පහසුකම හම්බ වෙලා තියෙනවා. අපි දැන් කතා කරමු මෙන්න මේ feature එක ගැන. ඉස්සෙල්ලාම ඔයාලගේ settings වලට research කරන්න messages කියලා. ඊට පස්සේ මෙතන තියෙන messages app එකට touch කරන්න. ඒක ටිකක් පල්ලට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් text messaging කියලා category එකක් තියෙනවා. හරිද? ඒකේ MMS messaging කියන option එකට උඩින් තමයි RCS messaging කියන option එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? අන්න ඒ RCS messaging කියන option එක ඇතුළට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ end to end encryption beta කියලා option එකක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට අලුතෙන් හම්බුන update එක. එතකොට ලංකාවේ අපිට මෙන්න මේ RCS messaging කියන option එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව මම ඉස්සරහට explain කරන්නම්. හරි. දැන් මම පැහැදිලි කරන්නම් මොකද්ද මේ RCS messages වල end to end encryption කියන feature එක කියලා. හරි. දැන් අපි Android සහ iPhone අතර text message කරනකොට කලින් තිබ්බේ සාමාන්‍ය normal RCS කියන පහසුකම. එතකොට ඒකෙදි අපි තව Android user කෙනෙක්ට යවන text message එකක් අපේ ඉඳලා ඒ user යන අතරතුරදී මෙන්න මේ message එක වෙනත් කෙනෙක්ට කියවන්න පුළුවන් මට්ටමක තමයි මෙන්න මේ RCS messages එක තිබ්බේ. හැබැයි දැන් iOS 26.5 එක RCS messaging වලට end to end encryption පහසුකම දීලා තියෙනවා. හරිද? එතකොට මේක තාම බීටා මට්ටමේ තමයි තියෙන්නේ. එතකොට මේකෙදී අපි අනිත් කෙනාට යවන මැසේජ් එක මේ මැසේජ් එක ගැන අතරතුරදී තවත් කෙනෙක්ට මෙන්න මේ මැසේජ් එක කියවන්න බැරි විදිහට ලොක් වෙන එක තමයි මෙන්න මේ අලුත් අප්ඩේට් එකේදී වෙන්නේ. ඒත් අවාසනාවකට ලංකාවේ අපිට මෙන්න මේ RCS messages පහසුකම on කරන්න විදියක් නෑ. මොකද අපේ mobile networks මෙන්න මේ RCS messages පහසුකමට support එක දීලා නැති හින්දා. එතකොට අපිට RCS support එක හැම වෙලකම බලන් ඉන්නවා මෙන්න මේ feature එක use කරන්න. ඊගාවට තමයි Apple Maps වල තියෙන update එක. එතකොට මේ Apple Maps වල ඔයා search කරනකොට ඒ කියන්නේ ඔයා කලින් ගිය තැන සහ ඔයා search කරපු දේවල් අනුව මෙන්න මේකෙදි trending places යෝජනා කරන එක තමයි මෙන්න මේ update එකේදී වෙන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාට suggested places කියන මෙන්න මේ update එක තමයි මෙන්න මේ Apple Maps update එක කරා අපිට හම්බ වෙන්නේ. හරි. එක්සැම්පල් එකක් විදිහට ගන්න. ඔයා Apple Map එකෙන් location එකක් දාලා ඔයා ඒ location එකට යනවා. හරිද? එතකොට අන්න ඒ location එක අවුට තියෙන restaurant, එතකොට ඒ location එක අවුට තියෙන visiting place අන්න ඒ වගේ දේවල් ඔයාට suggest කරලා වෙන්න එක තමයි මෙන්න මේ update එකේදී සරලවම වෙන්නේ. ඊට පස්සේ wallpaper section එකට අලුත් wallpaper එකක් add වෙලා තියෙනවා. අපි දැන් බලමු ඒක මොකක්ද කියලා. ඉස්සලාම ඔයා lock screen එක long press කරලා අලුත් wallpaper එකක් add කරන section එකට එන්න. ඒකට ඇවිල්ලා ටිකක් පල්ලයට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් Pride කියලා category එකක් තියෙනවා. එතකොට Pride කියන එකේ get කියලා button එකක් තියෙනවා නම් අන්න ඒක touch කරලා ඔයා ඒක download කරගන්න. ඊට පස්සේ අපිට ඉස්සෙල්ලාම බලන්න පුළුවන් අලුත් wallpaper එකක් add වෙලා තියෙනවා. මම ඒක touch කරනවා. ඊට පස්සේ අපිට මේකෙදි වම් පැත්තට swipe කරලා මෙන්න මේකේ colors change කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකෙදි අවසානටම ගියාට පස්සේ ඔයාට පුළුවන් colors change කරලා ඔයාගේම customize wallpaper එකක් හදාගන්න. ඊට පස්සේ අපි lock screen එකේ ඉඳලා home screen එකට එද්දී එන්න මේ wallpaper එක ලස්සනට animate වෙනවා.
ඊට පස්සේ රිමයින්ඩර්ස් වල අප්ඩේට් එක. රිමයින්ඩර් ඇප්ලිකේෂන් එකේදී අපි රිමයින්ඩර් එකක් දැම්මට පස්සේ ඒ රිමයින්ඩර් එකට අදාළ ටයිම් එකේදී අපිට නොටිෆිකේෂන් එකක් එනවා. හරිද? අන්න ඒ නොටිෆිකේෂන් එක ලොං ප්‍රෙස් කරාට පස්සේ අපිට ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒ ඔප්ෂන් වල වෙනසක් වෙලා තියෙනවා මෙන්න මේ iOS 26.5 කියන අප්ඩේට් එකේදී. මේකේ මැද තියෙන ඔප්ෂන් දෙකේදී අපිට පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට iOS 26.4 වලදී දෙවෙනි ඔප්ෂන් එක තියෙන්නේ remind me in an hour කියලා. හරිද? එතකොට iOS 26.5 වල තියෙන්නේ remind me in 1 hour කියලා. එතකොට ඒකේ පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. ඊගාවට තමයි තුන්වෙනි ඔප්ෂන් එක. ඊට පස්සේ තමයි තුන්වෙනි ඔප්ෂන් එක. එතකොට iOS 26.4 වල මේ ඔප්ෂන් එක තියෙන්නේ remind me in the morning කියලා. ඒ වගේම තමයි iOS 26.5 වල තියෙන්නේ remind me tomorrow at 9 am කියලා. එතකොට මෙන්න මේකෙදි ස්පෙસિෆික් ටයිම් එකකට මෙන්න මේ රිමයින්ඩ් එක ආය අපිට රිමයින්ඩ් කරන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ magic accessory pairing. ඔයාලා බලන්න ඇති මොනවද මෙන්න මේ magic accessory කියන්නේ කියලා. හරි. Apple සමාගමේ magic keyboard, magic mouse, ඒ වගේම magic trackpad කියලා මෙන්න මේ වගේ accessory ටිකක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේවා Bluetooth හරහා connect වෙන wireless device. හරිද? අපිට කලින් මෙන්න මේ දේවල් connect කරන්න පුළුවන් වුණේ Bluetooth හරහා. ඒ කියන්නේ අපි settings වලට ගිහිල්ලා Bluetooth ගිහලා තමයි මෙන්න මේ magic accessories ටික connect කරන්න පුළුවන් වුණේ. හැබැයි මෙන්න මේ iOS 26.5 කියන අප්ඩේට් එකත් එක්ක මෙන්න මේක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ magic keyboard එක එහෙම නැත්නම් magic mouse එක, magic trackpad එක වගේ දේවල් ඔයා USB type C cable එක හරහා ඔයාගේ phone එකට plug කරපු ගමන් මෙන්න මේක Bluetooth හරහා automatically pair වෙනවා. හැබැයි මෙන්න මේ feature එක support කරන්නේ USB type C port තියෙන devices වලට විතරයි. ඒ කියන්නේ magic keyboard, magic mouse, magic trackpad මෙන්න මේ වගේ type C port එක තියෙන්න ඕන. ඒ වගේම ඔයාගේ iPhone එකෙත් අනිවාර්යයෙන් type C port එක තියෙන්න ඕන. ඒ කියන්නේ iPhone 15 series එකේ ඉඳලා උඩ series වල විතරයි මෙන්න මේ feature එක support කරන්නේ. සරලවම කිව්වොත් ඔයාගේ magic accessory එකේ ඔයා connect කරන්න හදන device එකේ දෙකේම USB type C port තියෙනවා නම් මෙන්න මේ feature එක වැඩ කරන්න. ඊට පස්සේ transfer to Android කියන feature එකේ තියෙන update එක. හරි. iPhone එකේ settings වල general වල පල්ලෙහාම තියෙනවා transfer or reset iPhone කියලා option එකක්. අන්න ඒකේ පල්ලෙහාම තියෙනවා transfer to Android කියලා option එකක්. එතකොට මෙන්න මේකෙන් පුළුවන් අපිට අපේ iPhone එකේ තියෙන data Android phone එකට transfer කරගන්න. හරිද? ඔයා මෙන්න මේක කලින් ඉඳන්ම දන්න feature එකක්. මොකද මෙන්න මේ feature එක මේ අප්ඩේට් එකේදී නෙමෙයි ආවේ. කලින් අප්ඩේට්ස් වල තමයි මෙන්න මේ feature එක ආවේ. හැබැයි මෙන්න මේ අප්ඩේට් එකේදී transfer වෙන data වල පොඩි අප්ඩේට් එකක් ඇවිල්ලා තිනවා. අන්න ඒක තමයි මෙන්න මේ iOS 26.5 වලදී ආපු අප්ඩේට් එක. අපි දැන් කතා කරමු ඒක ගැන. එතකොට අපි iPhone එකේ තියෙන messages Android එකට transfer කරද්දී ඒ messages වල තිබ්බ attachments ඔක්කොම ටික Android phone එකට transfer වෙනවා. ඒ කියන්නේ අපේ messages වල තිබ්බ photos, videos, documents, එතකොට voice මෙන්න මේ දේවල් ඔක්කොම ටික අපේ Android එකට transfer වෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ WhatsApp වගේ දේවල් ගැන නෙමෙයි, iPhone එකේ default තියෙන messages app එක ගැන. එතකොට අන්නේ messages වල attachment transfer වෙද්දී එන storage ප්‍රශ්නට උත්තරයක් තමයි මෙන්න මේ iOS 26.5 කියන update එකේදී අපිට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ update එකේදී අපිට options 4ක් හම්බ වෙලා තියෙනවා මෙන්න මේ attachments transfer කරගන්න. පළවෙනි එක තමයි full transfer. එතකොට මෙන්න මේකදී අපිට පුළුවන් අපේ messages app එකේ තියෙන සම්පූර්ණ attachments ඔක්කොම ටික transfer කරන්න. එතකොට දෙවෙනි option එක තමයි last 30 days only කියන option එක. ඒ කියන්නේ එතකොට ඒකෙදි ඔයාලට පුළුවන් පහුගිය දවස් 30 ඇතුළත තියෙන documents ටික විතරක් ඔයාට transfer කරගන්න. ඒ කියන්නේ ඔයා දැන් අද transfer කරනවා කියලා දන්නකො. එතකොට අද ඉඳලා දවස් 30කට කලින් තියෙන attachments විතරයි මෙන්න මේකෙදි transfer වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි option එක තමයි past year only කියන option එක. හරිද? එතකොට මේකෙදි වෙන්නේ ඔයා දැන් අද transfer කරනවා නම් අද ඉඳලා අවුරුද්දක් පස්සට තියෙන attachments තමයි මෙන්න මේකෙදි transfer වෙන්නේ. example එකකට ගන්න ඔයා දැන් අද transfer කරනවා. ඒ කියන්නේ අද 2026 5යි 13. හරිද? එතකොට අද ඉඳලා අවුරුද්දක් පස්සට ඒ කියන්නේ 2025 5යි 13 වෙනකන් තියෙන attachments ටික විතරයි මෙන්න මේකෙදි transfer කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන option එක
no attachments කියන option එක. මෙන්න මේකෙදී messages transfer වෙනවා. හැබැයි ඒ messages වල තියෙන attachments කිසිම දෙයක් transfer වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි transfer to Android කියන option එකට ආපු අලුත් update එක. ඊට පස්සේ අලුත් keyboard එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලාම iPhone එකේ general යන්න ඊට පස්සේ පල්ලෙහාට එද්දි බලන්න පුළුවන් keyboard කියලා option එකක් තියෙනවා. ඒකේ උඩම තියෙනවා keyboards කියලා option එකක්. ඊට පස්සේ පල්ලෙහාම බලන්න පුළුවන් add new keyboards කියලා option එකක් තියෙනවා. ඒකේ පල්ලෙහාට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් අලුත් keyboard එකක් add වෙලා තියෙනවා. ඒක තමයි Inoctitude Latin කියන අලුත් keyboard එක. හරි guys, මෙන්න මේක තමයි iOS 26.5 update එකේ වීඩියෝ එක. එහෙනම් මේ වීඩියෝ ඔයාලට වටනවා කියලා දෙනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.